හායි කොහමද මගේ යාළුවෝ හැමෝටම හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. ඔයාලා හැමෝම ගොඩක් ආදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. ඔයාලට මම අද මේ වීඩියෝ එකෙන් පෙන්නන්නේ garden එකේ තවත් කොටසක් ලස්සන වෙලා තියෙන්නේ කොහොමද කියලා වගේම garden එකේ තියෙන තව ලස්සන පැල වගේක්. ඔයා අද නම් මගේ වීඩියෝ අලුතින් බලන්නේ ඔයාවත් ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඒ වගේම ඔයාලා තාම මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඉතින් ඔයාලා මේ දකින්නේ garden එක ටිකක් වෙනස් වෙන්න කලින් තිබුණු විදිය. ඔයාලට මතක ඇති මෙතන තිබුණේ නිකම්ම පස. නිකම් පොළව තිබුණේ. ඉතින් අපි එතනට ඉන්ටර්ලොක් ගාලා ඇල්ලුවා. මොකද නැත්තම් වරුසා වහිනකොට එතන මඩ වෙන හින්දා. ඉතින් garden එකේ මේ හරිය සිදුණු ලොකුම වෙනස් වීම තමයි අපි මෙතනට ඉන්ටර්ලොක් ගාලා ඇල්ලපු එක. ඒ වගේම තමයි මෙන්න මේ ගස් දෙක අතර තියෙන පැලේ තිබුණේ ගෙදර ඉස්සරහා දොර ළඟ. ඉතින් අපි මේ පැලෙත් මෙතනින් ගෙනත් තිබ්බා. අපි හිතනවා මේ පැලෙත් මෙතෙන්ට ගැලපෙනවා කියලා. ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යයෙන්ම අරගෙන එනවා මේ පැල මේ පෝච්චි වෙනස් වෙලා තියෙන්නේ කොයි විදිහටද කියලාත්. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතනින් මේ බැම්මක් පේනවා. මේ තියෙන්නේ ලිඳක්. ලිඳ වට කරලා බැම්ම බැඳලා තියෙන්නේ. ඉතින් අපි එතන උඩින් පොඩි පොඩි පෝච්චි වගේක් තිබිලා ඒ ටික තිබ්බා. ඒ වගේම තමයි ඉතින් මේ බැම්ම වට කරලා පඳුරු වගේකුත් තියෙනවා. බලන්නකෝ ඉතින් මෙන්න මේ ප්ලාන්ට් එක නිකම්ම අතට ගැලවිලා ආවා. ඉතින් මේක නම් මම නම දන්නේ නැහැ. හැබැයි මම හිතනවා මේක විදුලි බෝතල් වල වතුර දාලා ඒක ලස්සනට ගේ ඇතුලෙන් තියන්න පුළුවන් විදිහට අපිට හදා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ වගේ මතක් කරන්න ඕන මම කලින් වීඩියෝ එක ප්ලාන්ට් එකක් ගැන කට්ටියකින් අහලා තිබ්බා. නම දන්නවා නම් කමෙන්ට් කරන්න කියලා. ඉතින් ගොඩ දෙනෙක් කමෙන්ට් කරලා තිබ්බා. ඒ ප්ලාන්ට් එකට එයා ප්ලාන්ට් එක කියලාත් කියනවා. ඒ වගේම හුලන් වැල් කියලාත් කියලා තිබුණා. ඒ වගේම තමයි රාවණා රැවුල කියලාත් සමහර අය කියනවා කියලා. ඉතින් ඒ කමෙන්ට් කරපු හැමෝටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් මෙන්න මේ ප්ලාන්ට් එක තියෙනවා නේද මේ පඳුරු. ඉතින් මේ පඳුරු ගම් වල ඕන තරම් තනින් තනි කැලේ වගේ වැවිලා තියෙනවා. මට මතක මම පොඩි කාලෙත් මෙන්න මේ කොළ වලින් සෙල්ලම් කරා. ඉතින් මේ ඕන තරම් ගම් වල තියෙනවා. ඉතින් හිතා ගන්න බෑ කාලයත් එක්ක වෙනස් වෙලා හැමදේම වෙනස් වෙනකොට මේ වගේ ගම් වල අපි හිත නැති පැල කඩවල වල තියෙනවා. මිල ගණන් වලට මිල අධිකව සමහරක් පැල තියෙනවා විකුණන්න. ඉතින් ඒත් අපේ ගම ඇතුළට ගිහලා බැලුවොත් මේ වගේ පැල ඕන තරම් හොයාගන්න පුළුවන් අපේ garden එක ලස්සන කරන්න. මම හිතනවා ඔයාලටත් ඒ වගේ අත්දැකීමක් ඇති කියලා.
මෙන්න මෙතන මේ පැල වට කරලා සිමෙන්ති වලින් අපි කොටුවක් බඳින්න තමයි හිතාගෙන ඉන්නේ. කොටුව ඇතුළේ පාර සුදු පාට ලස්සන ගල් දාන්න, ගාඩන් එකට අලුත් එළියක් ගන්න. ඉතින් අපි බලමු ඉස්සරහටත් අපිට එක කරගන්න පුළුවන් වේද, ඒ විදිහට වෙයිද නැත්නම් වෙනස් විදිහකට එතන වෙනස් වේද කියලා. ඉතින් මෙන්න මේ ගස් දෙකේම තියෙනවා කුරුළු කූඩු. ඉතින් මේ කිනු කුරුල්ලෝ උදේට දවල්ට හවසට නිතරම වගේ ගෙදර ජනෙල් වලට අයිනම ඇවිල්ලා ඉතින් අපේ චූටි දුවගේ වැඩිම ෂෝකේ කිය කුරුල්ලෝ එළවෙන එක. ඉතින් මේ තියෙන්නේ අනිත් ගහේ තියෙන කුරුළු කූඩුව. ඉතින් මේ වෙලාවේදී නම් දැන් හවස 5ත් පහු වෙලා. ඉතින් මම හදන්නේ මෙතන අතු ගාලා අස් කරලා දාන්න. මල් පෝච්චි ඇතුළෙත් පුංචි වල් පෙළ ගොඩාක් පෙරලා තියෙනවා. ඉතින් ඒ ටිකත් එහෙම මස් කරලා දැම්මා. ගාඩන් එකේ තනින් තන තිබුණු පෝච්චි වගේක් ගෙනෙල්ලා අපි තාප්පය අයිනෙන් ඒව තිබ්බා. ඒ වගේම තමයි ඔයාලට මතක ඇති මෙන්න මේ ස්නේක් ප්ලාන්ට් එක තිබුණේ ගාඩන් එකේ ඉස්සරහම, ගේ ඉස්සරහම තිබුණේ. ඉතින් අපි ඒවත් ගෙනල්ලා මේ අයිනෙන් තියලා තිබ්බා. දවල්ට ගොඩාක් අවපායලා තියෙනවා. ඉතින් ගොඩාක් රස්නේ දවල්ට. ඒ හින්දා හැමදාම හවස් වෙලාවට හැම පැලයකටම වතුර දානවා. ඉතින් තනකොළ වලටත් අපි වතුර දානවා. තනකොළ ටික ඉක්මනටම හදා ගන්න ඕන හරියට. ඉතින් පැල ටිකත් මැරෙන්නේ නැති වෙන්න ලස්සනට තියා ගන්න ඕන හින්දා ඉතින් ගාඩන් එකේ ඉන්නකොට හරිම නිදහසක් සැහැල්ලුවක් දැනෙනවා මේ ගහකොළ එක්ක ඉන්නකොට. ඉතින් මම වතුර දානකොට අපේ චූටි දුව මම වඩාගෙන තමයි පැලවට වතුර දාලා වීඩියෝ කරගත්තෙත්.
ඉතින් එයාත් හරි ආසයි මේ දේවල් වලට. ඉතින් මම එයාවත් පුංචි කාලේ ඉඳන්ම මේ දේවල් වලට එකතු කරගෙන එයාවත් එක්කම තමයි මේ හැමදේම කරන්නේ. ඉතින් එයා හරි ආසයි පැලවලට දැන් මම වතුර දානකොට එයාත් පැලවලට වතුර දාන්න ඉල්ලනවා. ඉතින් හරිම නිදහසක් දැනෙනවා. හිතට සැහැල්ලුවකුත් දැනෙනවා මේ පැලේ එක්ක මේ විදිහට ඉන්නකොට. ඉතින් මම හිතනවා ඔයාලටත් ඔයාලගේ හිතට ලොකු නිදහසක් දැනෙනවා ඇති කියලා. මගේ වීඩියෝස් බලන ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම ලයික් කරලා කමෙන්ට් කරලා කරන හැම කෙනෙක්ටම ගොඩාක් ස්තුතියි. ඉතින් අපි ආයෙත් ලස්සන දවසක ලස්සන වීඩියෝ එකකින් මුණ ගැහෙමු. එතකම් මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බුදු සරණයි.